දීර්ඝායු ජ්‍යොතිෂ සේවය කියන්නේ හිත කියවන ශාස්ත්‍රානුකූලව යන්නා වූ ගමනක්. එතකොට ඔය කට්ටිය අපේ සේවය ලබාගත් අයත් ඉන්නවනේ. එතකොට මේ අඳින තැන කොළ පාටින් අඳින චන්ද්‍ර මණ්ඩලයේ ඔයා යන රට ගැන කියවෙන තැනක් එක් ස්ථානයක් විදේශගත වීම 14ක් ගැන අතේ කියවෙනවා. එතකොට බලමු ඔයාගේ මෙන්න මේ රතු පාටින් අඳිනවනේ. මම බලන්න මේ රතු පාටින් අඳින ස්ථානයේදී තමා කියන්නේ ඔබට ඕස්ට්‍රේලියාව නවසීලන්තය වගේ රටවල් වලට යාමේ හැකියාවක් තියෙන ඒ පිහිටීමක් තිබ්බොත් හැබැයි ඒ හැම එකකින්ම කියන ඔබට රට යන්න පුළුවන් කියන එක. එතකොට මේ නිල් පාටින් ඇන්දේ නිල් පාටින් ඇන්දේ ඔයාට ආසියාතික රටවල් ජපානය කොරියාව වගේ තෝ රතු පාටින් ඇන්දේ දිග රේඛාව ඒක ඇමරිකාව එංගලන්තය වගේ රටවල් වලට යන්න පුළුවන්. දැන් මේ මහත්තයා ඉන්නේ එංගලන්තේ. එතකොට මේ ශීර්ෂ රේඛාවට ආසන්න නිසා. එතකොට ඔබට අවශ්‍ය දෙයක් තියෙනවා නම් අවශ්‍ය කාරණාව හස්තය දාලා අහන්න පුළුවන්. එහෙනම් අපේ සේවයත් ලබා ගන්න